පොසොන් එකට හරි එහෙම නැත්නම් නිවාඩුවකට වල ගල් විහාරේ පොළොන්නරුව ගල් විහාරේ වඳින්න එනවා නම් ඔයාලා අනිවාර්යෙන් එන්න මේ දෙමළ මහා සෑය. දෙමළ මහා සෑය කියන්නේ ඉතාමත් ලස්සන පරිසරයක තියෙන ගල් විහාර පූජා භූමිය ඇතුළේ තමයි. ගල් විහාර පූජා භූමිය ඉතින් තියෙන මේ දෙමළ මහා සෑය වන්න උඩට නගින්න ඔයාලට දැන් පරිසරයක් තියෙන ඉතාමත් පහසුයි. අලංකාර පරිසරයක් දැකන්න පුළුවන් මුළු පොළොන්නරුව දිස්ත්‍රික්කයේම බලා ගන්නට පුළුවන් මේ උඩට ආවොත් එන්න කියලා අපි කියන්නේ මේ පොසොන් එකට ආපුවාම ගල් විහාරයට දෙමළ මහා සෑයට. දෙමළ මහා සෑය ප්‍රතිසංස්කරණය කරමින් තාම පවතින්නේ. ඉතින් මේ එතනට අපි දෙමළ මහා සෑය උඩට ආපුවාම මෙන්න මේ විදිහට පොළොන්නරුව අපිට ඉතාමත් ලස්සනට උඩුකෝණේ ඉඳලා බලා ගන්නට පුළුවන් දිනවා. ඉතින් ඈතින් පේනවා සුදු පාට චෛත්‍ය ගල් විහාර පුදුබෙමේ කිරිවෙහෙර චෛත්‍ය වහන්සේ. ඉතින් එතනින් එහිට එහා පැත්තේ තියෙනවා රංකොත්වෙහෙර සෑරදුන් වහන්සේ. ඒ චෛත්‍ය වහන්සේලා දෙක අතර තියෙන්නේ ලංකාතිලක විහාරකය. ඉතින් ඊට අමතරව ඉතින් මේ පැත්තෙන් පේනවා ඔයාලට දිඹුලාගල. ඉතින් ඊට පස්සේ මේ සයිඩ් එකෙන් ඔයාලට පේනවා පොළොන්නරුවේ හදවත පරක්කම සමුද්‍රය. ඉතින් මෙතෙන්ට එන්න දෙමළ මහා සෑය නරඹන්න එන්න. ඉතාමත් ලස්සනයි. ඔන්න ෆොටෝ ගහන කට්ටියට ඉතාමත් ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තියෙනවා. ගල් විහාරය આવොත් එන්න දෙමළ මහා සෑය වැඳලා යන්න.